නින්ජා හටෝරි කාටූනේ මේ වන විට ලංකාවේ දිරණ නාලිකාව තුළ විකාශනය වන ලස්සන වගේම ඉතාමත් ජනප්‍රිය කාටූනයක්. අපේ කලින් වීඩියෝ එක තුලින් අපි එම කාටූනේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔබට අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ නින්ජා හටෝරි ලෝක ප්‍රකට බෲස් ලීගේ ධර්මයන් අනුගමනය කරන කෙනෙක්ද යන මතය සම්බන්ධව හමු වෙච්ච සාක්ෂි කිහිපයක් ගැන කතා කරන්න. ඉතින් මේ කාටුන් එක හොඳ අවබෝධයෙන් බලනකොට මේ සාක්ෂි ඔබට හොඳින්ම පෙනෙනවා. ඉතින් මේ සාක්ෂි 100% සනාථ වෙන බව අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද අපි ඒ ගැන කතා කරමු. හටෝරි ගැන විශේෂ හැඳින්වීමක් කරන්න ඕන නෑ. මොකද අපි හැමෝම දන්නවා හටෝරි කියන්නේ ඉතාමත් දක්ෂ නින්ජාවරයෙක්. ඉතින් අද මම හොයාගත්ත සාක්ෂි අනුව 100% කොප්පු වෙනවා මෙම කාටූනේට බෲස් ලීගේ ගැඹුරු ධර්ම. එහෙම නැත්නම් මේ සඳහා කටයුතු කරන අතර අමර හටෝරි ආයුධ රහිතව පුහුණුවන අවස්ථාවේදී ඊතල 3ක ප්‍රහාරයක් එල්ල කරනවා. හටෝරිය නවත්වන්නේ කුඩා ගල් කැට 3ක් භාවිත කරලා. තවත් අවස්ථාවකදී අමර විශාල ගලක් හටෝරි ශිෂිමාරු ශිට්සු සිටින දිශාවට එවනවා. ඒ ගල ඇතුලේ ඉන්නේ කියෝ. ඒක බොරු ගලක් වුණාට හටෝරි සහ ශිෂිමාරු ශිට්සු වහාම ඈතට දුවනවා. නමුත් ඒ ගල වුන් පසුපස හඹා එනවා. හටෝරි මේ ගලෙන් නිදහස් වීමට කැලේ ඇති ගස් දෙකක් තෝරගන්න. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙනවා හටෝරි මේ අවස්ථා දෙකේදීම තම අභියෝගවලට හැඩගැසෙන ආකාරය. ඉතින් මේ සිදුවීම බෲස් ලීගේ එක් වදනක් සම්බන්ධයෙන් සමාන වෙනවා. බෲස් ලී එක සාකච්ඡාවක ඉංග්‍රීසියෙන් මෙන්න මේ වගේ වදනක් පවතනවා. Notice that stiffest tree is most easily cracked, while the bamboo or willow survive by bending with the wind. මෙහි සිංහල අර්ථය ගත්තාම සාමාන්‍යයෙන් ගසක් තද සුළඟදී කැඩෙන අතර උණ ගසක් තද සුළඟදී පවා නොකැඩෙන අතර ඒ එම සුළඟට අනුව හැඩගැසෙන බව ඔහු පවසනවා. ඉතින් මේ වදනෙන් වුණාට වැඩක් නැහැ. තමන් ඒ නින්ජා ක්‍රම හොඳ දේවල් වලට පාවිච්චි කරන්නේ නැත්නම් කියලා. ඉතින් බෲස් ලී ඊට සමාන දෙයක් එක සාකච්ඡාවකදී පවසනවා.
බෘස්ටිගේ ගැඹුරු ධර්ම යොදාගෙන තියෙන කියලා මේ සාක්ෂි තුන දිහා බලපුවාම අපිට පේනවා. ඉතින් අද අරගෙන ආවේ නින්ජා හටෝරි කාටුරේට යොදාගත්ත බෲස්ලිගේ ගැඹුරු ධර්ම තුනක් සනාථ වන බව ඔප්පු කිරීමට සාකච්ඡා කරපු සාක්ෂි තුනක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. වෙන කෙනෙක්ට මේක ගැන දැනගන්න මේක share කරන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් යටින් comment කරන්න. bell icon එක click කිරීම මගින් අපේ වීඩියෝ එකක් දාපු සැනින් ඔබට දැනගන්නත් පුළුවන්. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔබට සුබ දවසක්.